Hi guys! පොඩි නිවාඩුවකට පස්සේ කැම්පස් එකේ වැඩ පටන් ගත්ත හැටි ගැන අලුත් vlog එකක් අරගෙන තමයි ආවේ. ඉතින් නිවාඩුවෙන් පස්සේ පළවෙනි දවසේ උදේ බේසික් ලයිෆ් සපෝට් ප්‍රෝග්‍රෑම් එකට මම ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකට ගියා. මේ ප්‍රෝග්‍රෑම් එක ලෝක හදවත් දිනය නිමිත්තෙන් තමයි අපි පැවැත්වුවේ. එතකොට මෙතනදී මූලික ප්‍රථමාධාර ක්‍රම වගේම CPR ක්‍රමවේදය ගැන අපි කියලා තිබුණා. How you should act without becoming whether the patient is bleeding, whether it is bleeding, whether the patient is having pulse. And they don't try to give. මෙතනදී BLS එහෙමත් නැත්නම් බේසික් ලයිෆ් සපෝට් එහෙමත් නැත්නම් මූලික CPR ක්‍රමවේදය ගැන ලෙක්චර් එකක් ලබා දෙන්න මට අවස්ථාවක් හම්බුණා. ලෙක්චර්ස් වලින් පස්සේ ලයිව් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් තියලා ඊට පස්සේ ස්කිල් ස්ටේෂන් වලදී hands on experience එකක් ලබා දෙන්න අපි try එකක් දුන්නා. සක්සස්ෆුල් ට්‍රේනිං එකකින් පස්සේ මං කෙලින්ම බෝඩිමට ඇවිල්ලා ඉවර වෙලා ග්‍රොසරි ෂොපින් වලට ගියා. මොකද යන්න කලින් මම බඩු ටික ඔක්කොම ඉවර කරලා ගියපු නිසා කිසිම දෙයක් බෝඩිමේ ඉතුරු වෙලා තිබ්බේ නැහැ. දවස් ගානක් බෝඩිමේ හිටපු නිසා ඔක්කොම කැම ජාති වගේ මගේ ඉවර වෙලා තිබ්බේ. මම අනුකයි ඉවර කරලා අයි කරලා ගියේ. ඒක නිසා දැන් ගියා ග්‍රොසරි ෂොපින්. ගිහින් ඔක්කොම දේවල් ටික අරන් ආවා. ගොඩක් අරන් එන්න වුණා. ඒක නිසා සෑහෙන පොඩමල්ලක් තිබ්බා. දැන් ෆ්‍රිජ් එක රීස්ටොක් කරලා ඒක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ වොෂ් එකක් දාලා කොෆි එකක් හදා ගන්නවා. හිතනොත් ඊළඟ දවස්වලට ඕනේ මීල්ස් මොන හරි හදාගෙන ඊට පස්සේ පුළුවන් වුණා වැඩ ටිකක් ෆ්‍රිජ් එක මුලින් තමයි රීස්ටොක් කළා. මේ වැඩේට පොඩි වෙලාවක් ගියා වුණාට මේ වැඩේ මම සෑහෙන එන්ජොයි කළා. So we are going to make some dinner. Thinking of making rice and a chickpea curry. I've been craving it for a long time and I actually didn't get any of the proteins today, so it's going to be chickpea curry and rice. ඉතින් ඩිනර් වලට මට ඕන වුණේ chickpea curry එකක් එක බලන්න. ඉතින් ඒක නිසා මම මේ curry එක හදාගන්න පටන් ගත්තා. කෑම කාලා මං කැමතිම ෂෝ එක බලලා ඉවර වුණාට පස්සේ මට හිතුණා චුට්ටක් පාඩම් කරන්න ඕනේ කියලා. මොකද නිවාඩු සති කීපෙම වැඩිපුර වැඩක් කරුණ නිසා ගොඩක් දේවල් අමතක වෙලා වගේ කියලා හිතුණා. ඉතින් වෝඩ් එකට පහුවදා උදේම යන්න තිබ්බ නිසා
මං කලින් දවස් රෑ වෝඩ් එකට ගියා. මම විතරක් නෙමෙයි මගේ යාළුවෝ හැමෝම වගේ එදා වෝඩ් එකට ඇවිල්ලා හිටියා. නිවාඩුවෙන් පස්සේ පළවෙනිම දවසේ වෝඩ් එකට යනකොට උදේම වහිනවා. ඉතින් වෝඩ් එකට ගිහිල්ලා හිස්ටරි අරගෙන වෝඩ් රවුන්ඩ් එකට අපි රෙඩි වුණා. වෝඩ් රවුන්ඩ් එකෙන් පස්සේ ගෙදර ඇවිල්ලා චුට්ටක් රෙස්ට් කරලා ආයෙත් පොඩ්ඩක් පාඩම් කරන්න ගත්තා. පාඩම් කරලා ඉවරනහම වෙන්සකටත් එක්ක මම යාළුවෙක්ගෙන් හම්බෙච්ච අලුත් පොතක් කියවන්න පටන් ගත්තා. ඉතින් ඒ විදිහට තමයි නිවාඩු ඉවරනාට පස්සේ මම ක්ලිනිකල්ස් යන්න පටන් ගත්තේ. ආයෙත් දවසක අලුත් ලෝකයකින් ආයෙම හම්බ වෙනවා. See you.